මේ ෂූට් එක අපි කට එකක් වෙනස් වෙන්න ලස්සන පින්තූර ටිකක් අරන් දෙන්න තමයි try කරන්නේ. දැන් ගොඩක්ම බොහොම සිම්පල් කේක්ස් වලට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. සාම්ප්‍රදායික මනමාලියක් වෙද්දී අපේ ශරීරයේ එළියට දාන්නේ නැහැ. වහලා නීට් එකට තමයි යන්නේ. මේක සුන්දර දිනයක්. ඒක දෙපාරක් ගන්න බෑ. මොකද අත්දැකීම් නෑ විවාහ මංගල උත්සවයක් ගන්න. යුවතිපතින්ගේ ලොකුම සීන් තමයි මංගල ඡායාරූපකරණය. ඉතින් මංගල ඡායාරූප ගැන කතා කරන්න තමයි අද මම ආවේ. අපි ප්‍රී ෂූට් එකේ ඉඳලම කතා කරොත් ප්‍රී ෂූට් එක වෙඩින් එකට යුවතිපති ඉවරක් අපේ කාට මාස 6කට අවුරුද්දකට කලින් ආවට පස්සේ අපි උන්ට එක්ක ගොඩක් කතා කරලා ප්‍රී ෂූට් එක ගැන තමයි මුලින්ම අපි කතා කරන්නේ. ඉතින් ප්‍රී ෂූට් එක කොහොමද වෙන්න ඕන කියලා ඒගොල්ලත් එක්ක කතා කරන කොයිද ලොකේෂන් ඕන එතකොට මොනවද ඒගොල්ලෝ අඳින්න ආස ඇඳුම් ඒ ගැන ඒවා කලර්ස් ඔක්කොම අපි තෝරලා ඒගොල්ලන්ට දෙනවා. එතකොට ලොකේෂන් උත් අපි කපල් එකට ගොඩක් වෙලාට සිලෙක්ට් කරලා දෙනවා මේ ලොකේෂන් වල මෙහෙම ගමු කියලා. ඒගොල්ලන් කැමැත්තත් අපේ කැමැත්තත් එක්ක ලස්සන ප්‍රී ෂූට් එකක් කරන්න තමයි try කරන්නේ. ප්‍රී ෂූට් එකේ ලොකේෂන් ගැන කතා කරොත් උදේ පාන්දරම ගොඩක් වෙලාවට බීච් එකේ ෂූට් වලට යනවා. ඒතකොට බීච් එකේ ෂූට් එකකට යනකොට බීච් එකට මැච් වෙන ඇඳුම් තියෙනවා, කලර්ස් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි ඒකේ කලර්ස් ගැන අපි කපල් එකට ප්‍රී ෂූට් එක කලින් කියලා දෙන මෙන්න මෙහෙමයි මෙතන මෙහෙමයි වෙන්නේ මෙතන මෙහෙම වෙන්නේ කියලා ලොකේෂන් අපි කලින් ගත්ත පින්තූරත් එක්ක පෙන්නනවා. ඊට අමතරව හුඟක් වෙලාවට කපල්ස්ුත් අපිට හොයාගෙන ඇවිල්ලා කියනවා මෙන්න මෙතන මාර ලස්සන. එයාලා ආස දෙත් අපි කරන්න හුඟක් වෙලා ගොඩක් වෙලා try කරනවා එයාලා ආස දෙයක් කරලා දෙන්නත්. මොකද අපි ප්‍රී ෂූට් එකේ ෆොටෝස් ගත්තා එයාලගේ ප්‍රී ෂූට් එකනේ. එතකොට එයාලා කැමති දෙත් අපි කරන්න ගොඩක් වෙලා try කරනවා. ඊළඟට අපි දෙවෙනි ෂූට් එක හැටියට ගොඩක් වෙලාට තෝරගන්නවා බිල්ඩින්ස් එක. අපි හිතමු පිටකොටුවේ ඔය සිටි ඔෆ් ඩ්‍රීම් පැත්තේ අපි කරන්න try කරනවා. මොකද ෂූට් තුන විදියකට කරන්න ඕන හින්දා. ඒකටත් අපි සිටි එකට මැච් වෙන විදියට ලස්සන කලර්ස් වලට ඇඳුම් ටික හදා ගන්නවා. අපි ලයිටින් අවైలබල් ලයිට් ඒ දෙවිදියටම ෂූට් එක කරනවා. අපේ පේජ් එකට ගියාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ එකකෙදි වාහන අරන් ඇවිල්ලා අපි ඒ වගේ ප්‍රී ෂූට් කරනවා. ඒ අපි කලින් ඔයගොල්ලන් දැනුවත් කරන ගොඩක් වෙලාවට ප්‍රී ෂූට් එකට මාස දෙකකට විතර කලින් මෙන්න මේ දේවල් ආවොත් ලස්සනයි කියන එක අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට කැමති විදියට ඒවා මේව කරගන්න පුළුවන්. ඔයාලා ආස විදිය තමයි අපි ප්‍රී ෂූට් එක ගොඩක් වෙලාට කරන්නේ. ඊළඟට අපි ප්‍රී ෂූට් එකේ තුන්වෙනි කන්සෙප්ට් එක හැටියට කරන්නේ අපි ගොඩක් වෙලා ඉන්ඩෝර් ෂූට් එකක්. මොකද ෂූට් තුන විදියකට එන්න තමයි අපි කරන්නේ. කොස්ටියම් තුනක් කරනවා තුන් විදියකට එන්න. ඒ කියන්නේ එතකොට අපි හිතමු ඉන්ඩෝර් ෂූට් එක කැපේ එක වගේ කරන්න පුළුවන්. හොටෙල් එක ලොබි එක ඒ වගේ තැන්වල ගොඩක් වෙලාට ප්‍රී ෂූට් එක අපි ඒ වගේ එකට එකක් වෙනස් වෙන්න ලස්සන පින්තූර ටිකක් අරන් දෙන්න තමයි try කරන්නේ. අපි අද යුවතිපති වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන්නේ විවාහ වීමට නියමිත යුවතිපතින් දෙපළක් කොහොමද ඒගොල්ලන්ගේ වෙඩින් කේක් ආකෘතිය තෝරගද්දි මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕනි කියන කරුණු සහ ගිවවේ එකක් විදිහට වෙඩින් ෆේවර් එක මොන වගේ දෙයක්ද දෙන්න ඕනේ කියන එක පිළිබඳව කතා කිරීමටයි.
මෙහිදී යුවතිපතින් යුවලක් ඒගොල්ලන්ගේ විවාහ දවසේ ඒ කියන්නේ පළමු දවසේ ඒගොල්ලන්ගේ වෙඩින් කේක් නිර්මාණය සඳහා කේක් එකක් නිර්මාණය කර ගැනීමට අපි ළඟට ආවහම කොහොමද ඒගොල්ලන් මොනවාද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කියලා මම මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඒ යුවතිපතින් යුවලගේ තියෙන රික්වයර්මන්ට් එක මොකක්ද කියලා. ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එක මොකක්ද කියලා අපි ඉස්සලාම පොඩක් දැනගන්න ඕනේ. ඒ එකම අපේ අදහසුත් අරගෙන කොහොමද ඒගොල්ලන්ගේ කේක් නිර්මාණය ලස්සන දෙයක් කරන්න කියන එක කේක් නිර්මාණ ශිල්පියාට පැවරලා තියෙන රාජකාරියක්. ඒ වගේම මෙහිදී දැන් විශේෂයෙන්ම මේ වකවානුවේ විවාහ මංගල උත්සවවල හියුජ් කේක් වලට කපල්ස් යන එක ටිකක් අඩු වෙලා තියෙනවා. දැන් ගොඩක්ම බොහොම සිම්පල් ඇන්ඩ් එලිගන්ට් කේක්ස් වලට තමයි ගොඩක් දෙනෙක් ඒගොල්ලන්ගේ අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් මෙහිදී ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ තීම් එකක් තියෙනවා නම් ඒ තීම් එක ගැන එතකොට කපල් එකේ ඒගොල්ලන්ගේ ලයින් අප් එක එතකොට ඒගොල්ලන්ගේ කලර්ස් මොනවද ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මංගල කේක් නිර්මාණ ශිල්පියෙක් හැටියට අපි අපේ වගකීමක් තමයි අපි ෆයිනල් ටච් අප් එකට අපි අදාළ ලොකේෂන් එකට ගිහිල්ලා මොකද අපිට අපි කේක් එකක් නිර්මාණය කරන්නේ අපි එක ස්ථානයක. නමුත් කේක් එක අපි ලොකේට් කරන්නේ තවත් ස්ථානයක. ඒ කියන්නේ හොටෙල් එක වෙනම ස්ථානයකනේ තියෙන්නේ. එතකොට අපිට එතන තියෙන ලයිටින් ගැන අවබෝධයක් නැහැ අපි හදන ස්ථානයේදී. අපේ වර්ක්ෂොප් එකක් ඇතුළතදී අපි කේක් එක සෑහෙන දුරට අපි හදලා හොටෙල් එකට අරන් යන්නේ. එතකොට මෙහිදී විශේෂයෙන්ම කේක් ආටිස් ගිහිල්ලා කේක් හොටෙල් එකට ගිහිල්ලා එතන තියෙන ලයිටින් ගැන එතකොට එතන ඩෙකොරේෂන්ස් කොහොමද තියෙන්නේ ඒ දේවලුත් එක්ක අපිට කේක් එක තිබ්බාම පස්සේ තමයි එන්නේ අයිඩියා එක ෆයිනල් ටච් අප් එක කොහොමද ගන්න ඕනි කියලා. එතකොට ඒ දේවලුත් ගැන සැලකිලිමත් වෙලා ෆයිනල් ටච් අප් එක ගත්තොත් ගොඩක් ලස්සන වෙඩින් කේක් ආකෘතියක් සහ වෙඩින් කේක් එකක් අපේ ක්ලයන්ට් අපිට දෙන්න පුළුවන් වෙයි. අද යුතුපිති වැඩසටහනෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෑතකදී විවාහ පත්වෙන් ඉන්න යුවතිපතීන්ට ලස්සන මනාලියක් ලෙස සැරසෙන්නේ කොහොමද කියලා මම මේ ප්‍රෝග්‍රෑම් එක පුරාවටම කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. උඩරට සාම්ප්‍රදායික මනමාලියක් කියන්නේ එයාගේ වෙඩින් එක දවසේ ලස්සන මාල 7ක් සමග ලස්සන මල් කලඹක් අරගෙන ඉන්න හරි නිවැරදි කැන්ඩියන් එකක් ඇඳලා පිරිපුන් මනමාලියක් තමයි උඩරට සාම්ප්‍රදායික මනමාලියක් කියන්නේ. උඩරට සාම්ප්‍රදායික මනමාලියක් වෙන්න හැම යුවතියක්ටම සුදුසු වෙන්නේ නැහැ. සුදුසු වෙන්නේ නැහැ කියන්නේ අපේ ගොඩාක් කාන්තාවන් හෙයා කලර්ස් පාවිච්චි කරනවා. එතකොට සාම්ප්‍රදායික උඩරට මනමාලියකගේ හෙයා එක ඇවිල්ලා බ්ලැක් හෙයා එක. ඒ කෙනෙක්ට ලස්සන උඩරට මනමාලියක් වෙන්න පුළුවන්. අපි සාම්ප්‍රදායික උඩරට මනමාලියකගේ සාරියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. අංක 1 රූපලාවන්‍ය ශිල්පියා සමග ගොස් සාරිය මිලදී ගන්න ඕන. මොකද ඒක තනියම ගියාම යාට තනියෙන් කරගන්න බෑ. මොකද තමාට ගැළපෙන වර්ණය රූපලාවන්‍ය ශිල්පියා සිලෙක්ට් කරාට පස්සේ තමයි සාරියක සිලෙක්ට් කරගන්න ඕන. මොකද තලලු සමක් තියෙන කෙනෙක්ට වයිට් කල එක ගැලපෙන්නේ නැහැ. ඒ කෙනෙක්ට ගල් ගෝල් පැත්තට ඔෆ් වයිට් පැත්ත තමයි ලස්සන වෙන්නේ. ඒ සමගම සාරියකේ වර්ක් එක පිහිටෙන ප්‍රදේශ. ඉරි වලින් වර්ක් කරලා තියෙනවා නම් ඒක මහත බ්‍රයිට් කෙනෙක්ට ගැලපෙන්නේ තිරස් අතට. තිරස් අතට තියෙදි ගැලපෙන්නේ නැහැ. ඒ දේවල් එක්ක බ්‍රයිට් රූපලාවන්‍ය ශිල්පියා සමගම කතා කරගෙන තමාගේ සාරිය තෝරා ගැනීම තමයි සුදුසුම කාරණාව වෙන්නේ. මූලික වශයෙන්ම කැන්ඩියන් බ්‍රයිට්
තමාගේ ජැකට් එක සමගම ඒ කැන්ඩියන් එක මේඩප් කරන කෙනාව හරි කෙනෙක්ව තෝරගන්න ඕන. තමාගේ ඇඟට හරියන ජැකට් එකේ තමාට ගැලපෙන කර අත කැන්ඩියන් එකේ පොට ඒ නිර්මාණය කරන කෙනක් සමඟ හරියට කතා කරලා තමාට ගැලපෙන විදිහට සාම්ප්‍රදායික මනමාලියක් වෙද්දී අපේ ශරීරයේ වැඩිය දේවල් ශරීරය අපි එලියට දාන්නේ නැහැ. ගොඩක් කලාවට අපි කැන්ඩියන් එක හරියට වහලා නීට් එකට තමයි යන්දන්නේ. එතකොට කැන්ඩියන් ජැකට් එකක් වැඩිය ඩීප් කරන්නේ නැහැ. පොට හරියට නීට් එකට තියාගන්න පොටක් වෙන්න ඕන. තුම්පොට ඔසරිය කියලා ඔසරියදී කතා වෙනවා. ඒකයි නෙරිය. බ්‍රයිඩ් කෙනෙක් ඇවිදිද්දී හරිම ලස්සනට තියෙන එකක් තමයි නෙරිය. ඒකෙන් තමයි බ්‍රයිඩ්ගේ ඇඟේ හැඩේ පෙන්වන්නේ. තුන් පොට නම්මලා ඔසරිය ඇඳලා හත් කඩකට ඉන නෙරිය තියාලා මාල හතක් නැද මුතු පොට හැඳලා ඉරහඳ බලයෙන් ජයසෙත් වේවා. මම චමින්ද විජේසේකර කුලගෙදර මනාලයන්ගේ මහගෙදර විදිහට ඇත්තරම අද අපි කතා කරන්න යන්නේ ජීවිතේ සුන්දර දවසක් විවාහපත්ත නිවලකට ඒ සුන්දර දවසේ තිලමේඳුමකින් තමන්ගේ රජෙක්මෙන් විරාජමාන වන්න ඒ ඇඳුමේ තියෙන තෝරාගන්නේ කොහොමද කලර්ස් ටික මැච් කරගන්නේ ඒ වගේ බ්‍රයිඩ්ගේ සාරියට ඒ වගේ බ්‍රයිඩ් මේස්ලාගේ සාරි වලට මැච් කරගෙන මේකේ ඉතිහාසයත් ඒ වගේම දැනගන්න ඕනේ කොටස් ගණනාවක් තියෙනවා ඒ වගේම මේ ඇඳුම ගැන අද තරුණයන් අතර බොහොම දෙනෙක් කියන්නේ මේ ගොඩාක් දුෂ්කර ඇඳුමක් මේකේ අඳින්න අමාරුයි. ඉතින් මම මේ ගැන තමයි අද පොඩි අවබෝධයක් දෙන්න මේ කතා කරන්නේ. මුලින්ම අපි මේකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු. 1600 ගණන් ඉඳන් ඈත ඉතිහාසයක් තියෙන ඇඳුමක් තමයි මේ නිලම ඇඳුම කියන්නේ. මේකට නම් ගණනාවක් කියනවා. නිලම ඇඳුම කියනවා, සම්ප්‍රදායික මුල් ඇඳුම කියනවා, ඒ වගේ තුප්පොටි ඇඳුම කියනවා. ඒ තුනෙන් කිව්වත් එකම ඇඳුම තමයි මේක තියෙන නිලම ඇඳුම කියලා තමයි අද ජනප්‍රිය පවතින්නේ. ඉතින් 1600 ගණන් වල අපේ රටේ රජ කරපු දෙවනි රාජසිංහ රජතුමා, ඒ වගේම පුත්‍රරත්නය දෙවන විමල සොයන්ද්‍ර රජතුමා, ඒ වගේම එයාගේ පුතා ශ්‍රී නරේන්ද්‍ර රාජසිංහ රජතුමා ඇතුළු රජුරෝ, ඒ වගේම අපේ ඉතිහාසයේ අන්තිම රජුරෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු ඒ රජ පරම්පරාවම මේක තමන්ගේ රාජ අභිෂේක වලට ඒ වගේම ඉතාමත් වැදගත් අවස්ථාවලට පළඳපු ඇඳුමක්. ඉතින් මේකේ විශේෂත්වය වන්නේ මේක තනියම තමන්ට ඇඳගන්න බෑ. ඒකට පළපුරුදු දක්ෂ නිර්මාණ ශිල්පියෙක් අතින් තමයි මේක හැදෙන්න ඕන. ඒක හරියටම නිර්මාණය කරගෙන ඒ සම්ප්‍රදාය ගැලපෙන්න ඒ වගේම ඇඳුමේ හැඩයක් තියෙනවා. ඒ හැඩයට ගැලපෙන්න මේක ඇඳ ගන්න ඕනේ. මොකද තනියම ඒක කරගන්න බෑ. Rivers run wild with a stream of miracles, but once in my life I'm afraid to let it go. වෙඩින් එක ගැන කතා කරොත් වෙඩින් එක අපි නැකත්තික ඔයගොල්ලන්ගේ ගේන්න කියලා වෙඩින් ප්ලෑනින් එක අපි කතා කරලා අපි ඔයගොල්ලන්ට මෙන්න මේ ටයිම් වලට මෙහෙම කියලා ඔයගොල්ලන්ගේ සහයෝගයත් එක්ක අපේ සහයෝගය දීලා අපි ඒක වෙඩින් එක ලස්සන ප්ලෑනින් එක කරගන්න ඕන.
එතකොට කිසිම දෙයක් අඩු නැතුව කරගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් උඟක් කලාට වෙඩින් එකේ දැන් පෝරුවේදී ගොඩක් දේවල් සමහරලාට වෙඩින් කාර් එකේ දාලා එනවා. ඒ වගේ අසපසු වීම ඇති නොවෙන්න අපි ගොඩක් වෙලාවට ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඒක කලින් ප්‍රශ්න විසඳ ගන්නවා. උඟක් වෙලාවට ෆොටෝග්‍රැෆි කරන්න ගියත් අපි උදේ 5:00 විතර තමයි වෙඩින් එකේ ෆොටෝ ෂූට් එක කරන්නේ. මොකද ගොඩක් වෙලාවට අපෙන් ඉල්ලන ඩාර්ක් පින්තූර ඉල්ලනවා සෑහෙන්න. එතකොට ඒවා ගන්න අපි උදේ පාන්දරම එන්න කියනවා ලයිට්ස් එක එවලබල් ලයිට් එක ස්ටයිල් එකට අපි ෆොටෝස් ගන්නවනේ. එතකොට ඒ ස්ටයිල් එක විදිහට කරනකොට ඉල්ලන දේවල් කරන්න අපි ටයිම් වලට එන්න කියනවා. කපල් එක අපිත් එක්ක කතා කරාම අපිට ඒගාලගේ අපි අයිඩියා එක අහන ඔයගොල්ලෝ මොන වගේ පින්තූර වලටද කැමති කියලා. එතකොට කැමති කියලා අපි සාම්පල් තියෙනවනේ. ඒ සාම්පල් බලලා ඒගොල්ලන් කැමති කියන ස්ටයිල් එකට තමයි අපි ෆොටෝස් අරන් දෙන්නේ. මෙන්න මේ ස්ටයිල් එකට කැමති කිව්වොත් අපේ දේවලුත් එකතු කරලා අලුත් දේවල් එකතු කරලා ඒගොල්ලන් ලස්සන අවුට්පුට් එකක් දෙන්න තමයි බලන්නේ. වෙඩින් එකේ ගොඩක් වෙලාවට අපි මේ නැකත් එක්ක වැඩ කරනකොට සාමාන්‍යයෙන් උදේ පාන්දර 5:00 වගේ පටන් ගත්තම 7:00 වෙනකම් පැය දෙකක් අපි ෆොටෝ ෂූට් එක යනවා. ඒ කියන්නේ ওই දෙන්නගේ අවශ්‍ය දේවල් ලස්සනට කැප්චර් කරලා දෙනවා. එතකොට ඕගොල්ලන්ට කිසිම දෙයක් අඩු නැති වෙන්න ඒ පැය දෙක ඇතුලේ හැම ෆොටෝ එකක්ම අර ඕගොල්ලන් ඉල්ලන ඇන්ගල්ස් ලයිටින් පින්තූර එවලබල් ලයිට් ඒ හැම පින්තූරයක්ම ඔයගොල්ලන් ලස්සනට අරන් දෙන්න තමයි බලන්නේ. මාරාතිරේක මබියුත් ගීත සම්බ රත්තින් ගෝරම්පනා ලවක මකුක මතත්ද යක්කං කන්ති සුදන්ත විදිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු ජය මංගලානි. වෙඩින් කේක් ආකෘතියක් නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම අපි පාවිච්චි කරන්නේ sugar flowers. හැබැයි දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ගොඩක් අය කැමති fresh flowers use කරනවට. ඉතින් ඒකත් අපිට use කරන්න පුළුවන් මේ වෙඩින් කේක් නිර්මාණය තවදුරටත් අලංකරණය කර ගැනීමට. ඉතින් ඒක යුවතිපතින්ගේ ඒගොල්ලන්ගේ කැමැත්ත ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක අපිට ලස්සන වෙනස් නිර්මාණයක් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙහිදී වෙඩින් ෆේවර්ස් ගැන කතා කරෝතින් ෆේවර්ස් රේන්ජ් එකක්ම අද අපේ වෙඩින් ක්ෂේත්‍රයේ අඳුනලා දීලා තියෙනවා. ඒ තමයි වෙඩින් කේක් එක ගන්න පුළුවන් අපිට රිච් කේක් එක, ඊට අමතරව බ්‍රවුනීස්, ඊට අමතරව කප් කේක්ස්, චොක්ලට්ස්, ජා කේක්ස්, ඒ වගේ මිනි කේක්, ඒ වගේ රේන්ජ් එකක්ම තියෙනවා. ජා කේක් එක ස්පෙෂලි ගත්තොතින් ඒක ෆ්ලේවර්ස් දාලා අපිට ෆ්ලේවර්ස් ඇඩ් කරලා ගන්න පුළුවන්. ඒ වගේම චොක්ලට්සුත් විවිධ හැඩවලට, ඒ වගේම විවිධ දැන් ඒකෙත් වයිට් චොක්ලට් තියෙනවා, ඩාර්ක් චොක්ලට්ස් තියෙනවා, නට්ස් යූස් කරනවා ගොඩක් අය. ඒ වගේ එහෙම දාලා තවදුරටත් අර මේ ෆේවර් එක රසවත් කරගන්න පුළුවන්. අර දෙන ගිවවේ එක රසවත් දෙයක් අපිට ඒ යුවතිපතින්ගේ වෙඩින් එකට එන ගෙස්ලට දෙන්න පුළුවන්. ඊට අමතරව බ්‍රවුනි එක ගත්තොත් බ්‍රවුනි එකත් විවිධ ෆ්ලේවර්ස් වලට හදන්න පුළුවන් අපිට. ඊට අමතරව දැන් ගොඩක් අය මේ දවස්වල මම දකිනවා මේ නට්ස් කිහිපයක් මික්ස් නට් කිහිපයක් එකතු කරලා එයාලගේ ෆේවර් බොක්ස් එකට දාලා දෙනවා. එතනදී කැෂූ නට්ස්, එතකොට ප්ලම්ස්, එතකොට වෝල්නට්, ඒ වගේ දේවල්, ආමන්ඩ්ස්, ඒ වගේ කිහිපයක් එකට එකතු කරලත් අපිට මේ වෙඩින් ගිවවේ එක විදිහට මේක යූස් කරන්න පුළුවන්. උඩරට මනමාලිය සම්පූර්ණ වෙන මංගල මාල 7
මංගල මාල හත ගැන කතා කරොත් නලල් තැල්ල, කරපටිය, ඉනහවඩිය, බන්දිවලලු ඒ දේවල් වලින් ලස්සන උඩරට මනමාලියක් නිර්මාණය කරනවා. අපි ඒ ගැන කතා කරද්දී හැමෝටම ගැලපෙන්න මංගල මාල හත ගැන කතා කරමු. ඒ මංගල මාල හතේදී මූලික වශයෙන් අපි නලල් තැල්ල ගැන කතා කරනවා නම් නලල් තැල්ල ඇවිල්ලා දෙදෙනෙක් දෙපැත්තකින් එන පාරකින් මැද ලස්සන ගමනක් යනවා කියන එක තමයි තුන් තැල්ලෙන් අපි නිර්මාණය කරලා පෙන්වන්නේ. එතකොට ඒ දෙපැත්තේ අපි ඉරහඳ දාන්නේ ඒ යන ගමන ඉරහඳ පවතින තුරාවටම ලස්සන ගමනක් යනවා කියන එක තමයි මේ තුන් තැල්ලෙන් අපි නිර්මාණය කරන්නේ. මාල හත මංගල මාල හතේදී පදක්කම් ගැන කතා කරොත් පදක්කම් හත සත්පත්ති නිමෑණියන්ගේ ආශිර්වාදය ඒ මනමාලියට ලබා දෙනවා කියන එක තමයි එකෙන් අපි ප්‍රතිනිර්මාණය කරන්නේ. එතකොට ඒ මාල හත පැලඳීමෙන් බ්‍රයිඩ් කෙනෙක්ගේ එළියට පේන ලස්සන විතරක් නෙමේ ඇතුළත කතාවිනුත් හරිම ලස්සන මනමාලියෙක් විදිහට ඒ මනමාලිය ඒ දවසේ පේනවා. වර්තමානයේ මනමාලිය මල් කළඹ තෝරා ගැනීමේදී ලොකු වැරද්දක් කරනවා මම දකින විදිහට. මොකද ලස්සන ජුවලරීස් දාලා සාම්ප්‍රදායික මනමාලිය එතකොට එයාගේ කැන්ඩියන් එක හරියට කරගෙන ගොඩාක් වෙලාවට මල් කළඹ මොඩර්න් මල් කළඹක් කරනවා. ඒකට හේතුව පික්චර්ස් වලින් දකින දේ අපේ සාම්ප්‍රදායික මනමාලියට ගැලපෙන්නේ නැහැ. එතකොට සාම්ප්‍රදායික මනමාලියට ආවේනික මල් සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තියෙන මල් තියෙනවා ලංකාවේ. එතකොට මේ දේවල් එක්ක මනමාලිය හරිම ලස්සනයි. සමහර වෙලාවට අපි පිරිපුන් මනමාලියකට ගොඩාක් ලොකු මල් ගැලපෙන්නේ නැහැ මල් කලඹ. එයාට ගැලපෙන්නේ ගොඩාක් පොඩි මල් වලින් එකතු වුණු ලස්සන මල් කලඹ. චූටි මනමාලියකට ලස්සනයි දිග ටියර් ඩ්‍රොප් එකක් විදිහට යන ලස්සන මල් මල්. ඒත් එක්කම එයාගේ කොණ්ඩේට පිච්ච මල් රෝස පොහොට්ටු ඒ වගේ මල් නිර්මාණය කළා අපිට ලස්සන උඩරට මනමාලියක් නිර්මාණය කරගන්න පුළුවන්. දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙමි දැනෙන් හැඟුමන් පාමුල සිත් මාරු බිඳයි ඔබ ළඟ නිවුරු සේදවලා අතුරාලා සඳ පායා ඇති රෑ තුරුලේ ගෙවමු මා පැතුවේ යුගනෙත් ආදරයෙන් ආදරයෙන් අමුවීමයි හිමිවෝ. තිලමේදුමකින් විශේෂයෙන්ම ඒකේ ආකර්ෂණයක් එන්නේ අපේ විල්ලුද රෙද්දෙන් නිර්මාණය කරපු ජැකට් එක. ඒ වගේ ජැකට් එකත් එක්කම තොප්පිය, මිරිගඩි සගල, ඒ වගේම පිහිය, ඊට පස්සේ උඩම රෙද්ද කවනිය. ඉතින් මේවා එකට එකක් ගැලපෙන්න ඕනේ. මොකද ඒක ගැලපුණාම තමයි ඒකේ හරිය නිර්මාණයක් එන්නේ. ඒ ගැලපීමත් එක්කම අපි ඒක හැඩගැන්වීමත් කරනවා. මේකේ හරියටම මේකට අනන්‍ය හැඩයක් තියෙන. ඒක අර කෙහෙල් මුවක හැඩයක් කියලා. ඒ කියන්නේ උඩ කොටස ඉනේ ඉඳන් යටට යද්දී ඒ කෙහෙල් මුවක හැඩයට නිර්මාණය කරපුවාම නිර්මාණය වෙන්න ඕනේ. ඒක තියෙන්නේ දක්ෂතාවයේ තියෙන්නේ අන්දන ශිල්පියාතේ. ඉතින් හරියට ප්‍රගුණ වුණ කෙනෙක් තමයි ඒ ඇඳුම අඳා ගන්න ඕනේ. මොකද අද සමාජයේ ගොඩාක් දකින්නවා මේ ගැන ගොඩාක් කට්ටියට අවබෝධයක් නැහැ. ඒකේ ඇඳුමේ හැඩයක් තියෙනවද? ඒකේ මෝස්තර රටවන් මොනවද? ඒ කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඒ ගැන පොඩි අවබෝධයක් දෙන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. අපේ චිත්‍ර කලාවේ එන නිර්මාණ රටාවන් මෝස්තර රටාවන් ගණනාවක් තියෙනවා මේකේ. ඒ මෝස්තර රටාවන් වලින් තමයි අපි මේක නිර්මාණය කරන්නේ. අපිට හිතුව විදියට මේකට ඒ සම්ප්‍රදාය බිඳදමින් මේකට නිර්මාණ මේ රටාවන් ඇතුළත් කරන්න බෑ. ඒතොර ඇත්තට මේකෙදී අපේ ගොඩාක් අයගේ මතයක් තියෙනවා මේ ඇඳුම ඇඳපුවාම වස් වදිනවා කියලා. ඇත්තටම ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද අපි නොගැලපෙන දෙයක් නිර්මාණය ඇතුළත් කරපුවාම ඒක විකෘති වෙනවා. අද ගොඩාක් තියෙන මුල් ඇඳුම් මේ විකෘති කියලා. මොකද ඒක හරියට මොස්තරටම දන්නේ. ඒක නිර්මාණ ශිල්පියෙක් ප්‍රගුණ කරලා නැහැ. අපි නිලිම ඇඳුමක් තෝරාගද්දී හරියටම ඒක තමන්ගේ මනමාලියගේ සාරියත් එක්ක මැච් වෙනවද? ඒ වගේම යහළුවන්ගේ වර්ණත් එක්කම යෙහෙලියන්ගේ වර්ණ ගැලපෙනවද? ඒ ටික හරියටම කලපෙනනේ තෝත් තමයි. මොකද අය ජීවිතේ
මේක සුන්දර දිනයක් ඒක දෙපාරක් ගන්න බෑ. මොකද අත්දැකීම් නෑ විවාහ මංගල උත්සවයක් කියන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අපි ඒක දන්න පළපොද්දු කෙනෙක් ලවුලා මේක Tamanගේ ශරීරයේ වර්ණයටත් ඒ වගේ අනිත් සාරි වල වර්ණ වලට ගලපගෙන ඒක නිර්මාණය කරගන්න. චාරිටත් අපි කැමරා දෙකකින් ෂූට් කරනවා. එතකොට ඒ හැම දෙයක්ම මේන ඊට පස්සේ ඔයිල් ලෑම්ප් එකට ඔයගොල්ලෝ පෝරු චාරිට ඉවරලා ඔයිල් ලෑම්ප් එකට එනවා. ඔයිල් ලෑම්ප් එකත් එහෙම ෂූට් කරගෙන ඇවිල්ලා කේක් කටින් ඊට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එක ඒ හැම දෙයක්ම කැමරා දෙකකින් ෂූට් කරන ඒගොල්ලන්ට ලස්සන අවුට්පුට් එකක් දෙන්න ඕන හින්දා. එතකොට ඒ දේවල් යුන්න හැටිය අපි යන්න ඕන ෆැමිලි ෆොටෝස් ටික ගන්න. ෆැමිලි ෆොටෝස් ටික ගන්න ඕන. ඒ ෆැමිලි ෆොටෝ ටික අරන් ඉවරනවත් එක්කම නෑදෑයෝ කතා කරන්න යන්න ඕන. ඔය දෙකෙන් එකක් ඉස්සෙල්ලා කරන්න පුළුවන්. එහෙම තමයි යන්නේ. එතකොට ඊට පස්සේ ඔයගොල්ලෝ ලන්ච් එක ගන්න වෙලාවටත් ඒ හැම දෙයක්ම අපි ලස්සනට කැප්චර් කරලා දෙනවා. ඊට පස්සේ ඩාන්සින් ෆ්ලෝ එක ඒ හැම දෙයක්ම ඒ පිළිවෙලට අපි ෂූට් කරගෙන යන ඒ වෙලාවට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නැචරල් මූවමන්ට්ස් ගන්න තමයි try කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන් අර උදේ ෆොටෝ ෂූට් එක අපි ගොඩක් ඔයගොල්ලන්ට කියලා දෙදීනේ ෆොටෝ ගන්න. එහෙම අපි ෆන්ක්ෂන් එකේ යම් තැන්වලදී කියන්න වෙන තැන් තියෙනවා. ඒ වුණාට මුදු දාණය පවා අපි ප්‍රේලාසන ඔයගොල්ලන් රිහර්සල් කරලා හොඳ පුහුණුවක් දෙනවා. වෙඩින් එකේ මෙන්න මෙහෙමයි ඉන්නේ, මේ විදිහට ඉන්න ඕන, මේ විදිහට ඉන්න ඕන කියලා අපි දාලා සැලැස්මක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ෆන්ක්ෂන් එක ගොඩක් රැන්ඩම් තමයි වදින්නේ. එතකොට ඒ ෂොට් ටිකත් එක්ක ඔයගොල්ලන්ට ලස්සන ඇල්බම් එකක් හදාගන්න පුළුවන් නේ. ඒ හින්දා ඔයගොල්ලන්ගේ දැන් අපි ගන්න හැම ෆොටෝ එකක්ම ඔයගොල්ලන්ට අපි පොටබල් හાર્ඩ් එකකට මෙමරි කාඩ් එක පෙන් ඩ්‍රයිව් එකකට ඒ ෆොටෝස් ටික ඔක්කොම දෙනවා. එතකොට ඔයගොල්ලන්ට සිලෙක්ට් කරලා දුන්නම අපි ලස්සන ඇල්බම් එකක් හදන්න පුළුවන්. අපි ඇල්බම් එක හදන විදිහත් ඔයගොල්ලන්ට ෆොටෝ සිලෙක්ට් කරන විදිහත් සම්පූර්ණම කියලා දෙන්න මෙන්න මේ විදිහට කරන්න කියලා. එතකොට ඕගොල්ලන් ලස්සනට අවුට්පුට් එක ගන්න පුළුවන් හොඳටම. ඕගොල්ලන් කැමති දේ තමයි අපි කොහොමත් ගන්න try කරන්නේ. අපේ දේවලුත් එකතු කරගෙන ඒ හින්දා අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා මහරගමට ස්ටුඩියෝ ප්‍රවීන් එකට මහරගම. එතකොට ඕගොල්ලන්ට හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. තවදුරටත් අපි වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් ගැන කතා කරොතින් දැන් විවාහපත් වෙච්ච යුවල එයාලගේ ෆස්ට් ඩේ එකේ වෙඩින් එක ඉවර වෙලා ගොයිනවේ එකට ලෑස්ති වෙලා ඇවිල්ලා සමහර අය ගොයිනවේ එක චේන්ජ් කරා හැම පස්සේ කේක් එකට එනවා. මෙතනදී ගොඩක් අය කැමති ලයිව් කේක් එකකට යන්න. ඒක මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ ගොඩක් අය කැමති ඒගොල්ලන්ම ඒ කේක් එකේ ඩෙකොරේෂන්ස් කරලා ඒගොල්ලන්ම කට් කරලා සර්ව් කරගන්න. ඉතින් ඒකත් අලුත් ට්‍රෙන්ඩ් එකක්. හරිම ලස්සන කේක් එකක් තමයි එතනදී නිර්මාණය වෙන්නේ. ගොඩක් වෙලාවට ෆෘට්ස් වගේ දේවල් යූස් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඔය ස්ට්‍රෝබෙරීස්, ඒ වගේ ඩ්‍රයිඩ් ෆෘට්ස්, ඒ වගේ දේවල් යූස් කරලා ඒගොල්ලන්ම කේක් එකට ඒ ස්ට්‍රෝබෙරීස් දාලා කේක් එක කට් කරලා සර්ව් කරගන්න අවස්ථා තියෙනවා. ඒකත් හරිම ලස්සන කේක් නිර්මාණයක්. ඒක ලයිව් කේක් එකක් විදිහට තමයි හඳුනලා දීලා තියෙන්නේ.
අපි දැන් කතා කරන්න ලැස්ති වෙන්නේ මොඩර්න් කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක්. මොඩර්න් කැන්ඩියන් ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම සාරීක නිර්මාණය කරද්දී ගොඩාක් සැලකිලිමත් යුතු කාරණයක් තමයි අපි කැන්ඩියන් එකේදී සාම්ප්‍රදායට අගෞරවයක් නොවන විදිහට කැන්ඩියන් එක වෙනස් කරන්න පුළුවන්. ක්‍රිස්ටල් කැන්ඩියන් එකක්. එතකොට අපිට නෙරිය වෙනස් කරන්න පුළුවන්, පොට වෙනස් කරන්න පුළුවන්, ජැකට් එක වෙනස් කරන්න පුළුවන්. ඒ දේවල් වෙනස් කිරීම විය යුත්තේ මම හිතන විදිහට අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තමයි කැන්ඩියන් එක. ඒකට කිසිම අගෞරවයක් වෙන්නේ නැති විදිහට ලස්සන මොඩර්න් කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ගොඩාක් බ්‍රයිට්ස්ලා කැමති ක්‍රිස්ටල් කැන්ඩියන් අන්න. එතකොට ඒ බ්‍රයිට් වේල් එකක් පාවිච්චි කරලා අපිට ඒක තව මොඩර්න් කරන්න පුළුවන්. එහෙම බ්‍රයිට් කෙනෙක් අපි සමහර වෙලාවට සමාගයේ සිරුරේ හැඩය කොහොමද තියෙන්නේ, මට මේක ගැලපෙනවද, මට මේක කරන්න සුදුසුදු නැද්ද කියන එක රූපලාවන්‍ය ශිල්පියාගෙන් විමසන්න ඕන. මොකද ඒකට ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ අපි මොඩර්න් කැන්ඩියන් අඳිනවා කියලා මට ගැලපෙන්නේ නැති සාරියක් හරි ඒකේ ෂේප්ස් වෙනස් කරොත් ඒක වෙඩින් එක දවසේදී බ්‍රයිඩ්ගේ ෆුල් ලුක් එකට ගැලපෙන්නේ නැති, තමාට ගැලපෙන්නේ නැති ලුක් එකක් එන්න පුළුවන්. ඒ වගේම මොඩර්න් කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක්ගේ ජැකට් එක නිර්මාණය කිරීමේදී ජැකට් එකට අපිට මේ කැන්ඩියන් එක නිර්මාණයේදී අපිට ලොකු නිදහසක් තියෙනවා. මොකද අපි මොඩර්න් කැන්ඩියන් එකක් තමයි කරන්නේ. එතකොට තමාට ගැලපෙන අතක් නිර්මාණය කරන්න පුළුවන්. ජැකට් එකේ කට් එක, ජැකට් එකේ පිටිපස්ස ෂේප් එක, ඒ සියලු දේවල් අපිට නිදහස තියෙන හින්දා තමාගේ ශරීරයට ගැලපෙන විදිහට අපිට ඒක නිර්මාණය කරන්න පුළුවන්. අපි අත ගැන කතා කරොත් සමහරවිට දැන් ගොඩාක් කැන්ඩියන් බ්‍රයිඩ්ස්ලා පෆ් ස්ලීව් මොඩර්න් කැන්ඩියන් එකේ ට්‍රිපල් පෆ් ස්ලීව් පාවිච්චි කරනවා. හැබැයි ඒ දේවල් භාවිත කරද්දී අපි හිතන්න ඕන අපේ ශරීරයට ගැලපෙනවද කියලා. මේකේ ආකර්ෂණයම තියෙන්නේ මනමාල මහත්තයාගේ ජැකට් එක. ඒ කියන්නේ හැට් එක තමයි අපි කියන්නේ ඉතිහාසය තමයි. ඒකෙදී වර්ණ තියෙනවා. තද මෙරුන් පාට තියෙනවා. චුට්ටක් ඊට ටිකක් අඩු ලයිට් මෙරුන් එක තියෙනවා. ඊට ටිකක් තව ලයිට් වෙන රතු පාට තියෙනවා. ඊට පස්සේ සමහර නිල් පාට ගන්න පුළුවන්. අයිවරි කලර්ස් තියෙනවා. ඒ වගේම වයිට් එක තියෙනවා. බ්ලැක් කලර්ස් තියෙනවා. ඒ වගේ වර්ණ ගණනාවක් තියෙනවා. හැබැයි අපි මේ හැම එකක්ම තිබ්බට අපි දැනගන්න ඕනේ ඒකෙදි Taman තෝරගන්න ඕනේ මොන කලර්ස් එකද අපි ඒක අපි අඳින ගෲම්ගේ ඒ මනමාල මහත්තයාගේ ඇගේ තියෙන වර්ණයට ගලපලා තමයි අපි ඇඳුම තෝරගන්න ඕනේ. ඒකත් එක්කම ඒ කියන වර්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ වර්ක් කරලා තියෙන විදිහක් තියෙනවා. එතකොට ඒ වර්ක් එකෙන් මැච් කරන්න ඕනේ බ්‍රයිට්ගේ යන සාරියේ වර්ක් එක. එතකොට තමයි මේ ෆොටෝස් වලට දෙන්නගෙම කලර්ස් එක්කම වර්ක් කරලා තියෙන ඔක්කොම මැච් වෙලා ලස්සන ෆොටෝ එකක් එළියට එන්නේ. අර ගොඩාක් ඉතින් ඒක නොදන්න කට්ටිය ඒකේ වර්ණ ගැලපීමක් නැහැ, වර්ක් එක ගැලපන්නේ නැහැ. ඉතින් ඒක තමයි කිව්වේ. ඒ වගේම ඒ ජැකට් එකේ එන මෝස්තර තියෙනවා. හංසපෝට්ටුව, බේරුණ්ඩ පක්ෂියා, මොනරා වගේ නිර්මාණත් ඒ වගේම අපේ එන චිත්‍රකලාවේ දේවල් වල මෝස්තර රටවල් ගණනාවක් තියෙනවා. ඒවත් ඒ වගේ ආభాෂයන් තමයි මේ අපි ඇඳුම නිර්මාණය කරන්නේ. මොකද ඒක ආවට ගියාට අපිට නිර්මාණය කරන්න බෑ. ඒකත් එක්කම ඒකට ගැලපෙන්න අපි තොප්පිය කියන්නේ සපල්නාව මැච් කරනවා. ඒ වගේම සපත්තු දෙක ඒකත් එක්කම කවණිය. මොකද තුප්පොට්ටිය කියලා කියනවා. තුප්පොට්ටිය ඇඳුම කියන්නේ අපි උඩ අඳින කවණියට ඇතුලෙන් ඉස්සෙල්ලා සුදු තුප්පොට්ටියක් හදනවා. තුප්පොට්ටියත් එක්කම තව අඳිනවා පච්චවඩම කියලා. ඒක රතු පාට එන්නේ. තුප්පොට්ටිය පච්චවඩම ඊට පස්සේ තමයි කවණිය. අන්දලා තමයි අර කේල්මුව හැඩේ අපි නිර්මාණය කරලා ගන්නෙ. ඒ වගේම මේකේ එන ආභරණ තියෙන මාලය, මුද්ද, ඒ වගේම තොප්පිය අපි මල් ගහක් නිර්මාණය කරලා තිනවා. ඒ වගේම බඳපටිය, පීය මේ සියලු දේවල් අංග සම්පූර්ණ අර මම මුලින් කියා වගේ කොටස් 14ක් තියෙන්න ඕනේ. ඒ 14 සම්පූර්ණ කරනවා තමයි මේ නිලම ඇඳුම සම්පූර්ණයෙන්ම හැඩගන්නilla ඉවර වෙන්නේ.
දැම්මෙන් පස්සේ දවසක හෝ දවස් දෙකකට පස්සේ ඕගොල්ලන්ගේ ෆෝන් කමින් එක එනවා. හුඟක් වෙලාවට දැන් ෆන්ක්ෂන් ගන්නවා. හුඟක් කට්ටිය ෆන්ක්ෂන් ගන්නෙ නැහැ. ඉතින් ෆොටෝ ෂූට් එක විතරක් කරලා එහෙම කරන කට්ටිය ඉන්නවා. හුඟක් වෙලාවට ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ඒත් අපි ෆන්ක්ෂන් එකට පැය අපි තුමු ඉවිනිං ෆන්ක්ෂන් එකක් කියලා. ඉවිනිං ෆන්ක්ෂන් එක නම් අපි හවස 4ට වගේ ෆොටෝ ෂූට් එක පටන් ගන්නවා. 4 ඉඳන් හැන්ද 6 වගේ වෙනකම්. ඉන්ඩෝ අවුට්ඩෝ දෙකම ඔයගොල්ලන්ගේ ඇල්බම් එකට එන විදියට ලස්සන අවුට්පුට් එකක් කරගන්නවා ඒකෙත්. එතකොට ඔයගොල්ලන්ට හැන්ද 6:00 7ට වගේ තමයි හෝල් එකට යන්න තියෙන්නේ. ඒ යන හැම පින්තූරයක්ම ලස්සනට රැන්ඩම්ලි ගන්න. මොකද ඒකෙත් ඔයාලගේ ෆොටෝස් එකට එකක් වෙනස් වෙන්න ෆොටෝ ෂූට් එක අපි කරලා දෙනවා. ඒකට අනිවාර්යෙන් අපිට පැය එකමාරක් දෙකක් අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ඒකටත් ටයිම් තියලා ඔයගොල්ලන් හරියට ඩ්‍රෙසර්ගෙන් හරියට ටයිම් කතා කරලා ඔයගොල්ලන් එනවා. මොකද ඩ්‍රෙසර් එකත් ඔයගොල්ලන් ලොග් ගනුදෙනුවක් තියෙනවනේ. ඩ්‍රෙසර්ගෙන් සාමාන්‍යයෙන් ඔයාලා ෆොටෝ ෂූට් එක උදේ 5:00 කරනවා නම් එයාගෙන් උදේ ට්‍රැවලින් වලට වෙලාව තියලා ඔයගොල්ලන් හරි පැය භාගයක් හරි අපි දුමු ලොකේෂන් එකේ ඉඳලා පැය භාගයක දුර ඉන්නම් ඒ ටයිම් එක තියලා 5:00 ලොකේෂන් එකේ ඉන්න ඕන නම් 5ට ඉවර කරගෙන ආවනම් හරි. එතකොට ලස්සනට ෆොටෝස් ටික ගන්න පුළුවන්. ඔයගොල්ලන් අර අවුවෙන්නකන් ඉඳලා ෆොටෝස් ගන්න ගිය බ්‍රයිට්ලට ඉන්න අමාරුයි. ඇත්තටම ඉන්න බෑ. ඒක හැන්ද 4ට උදේ 5:00ට හරියට අපි ෆොටෝ ෂූට් එක දාගන්නේ. මොකද බ්‍රයිට්ලට ඉන්න බෑ. එතකොට එයාලට මේකප් එක ගොඩක් කරට අවුල් යනවා. ඒ හින්දා ඉතින් ෂූට් එක කරන්න හරි අමාරුයි. ඒ හින්දා තමයි අපි මේ වගේ ටයිම් එකක් දාගන්නේ ෆොටෝ ෂූට් එකට. විශේෂයෙන් තවදුරටත් කතා කරතින් වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් ගැන සමහර අය කැමති රියල් කේක් වලින්ම මේ කේක් නිර්මාණය වෙනවනම් මේ වෙඩින් කේක් එක රියල් කේක් වලින්ම නිර්මාණය වෙනවනම් සමහර කපල්ස් කැමති. එතකොට ඒගොල්ලන් කරන්නේ ඒ කේක් එක සමහරුන්ට හිතෙන්න පුළුවන් මෙච්චර ලොකු කේක් එකක් අපරාධෙද කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් හෙවි කේක් එකක් නේ හැදෙන්නේ. හැබැයි ඒක ඒගොල්ලන් ගොඩක් අය පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ වෙඩින් එකේ එතන කේක් කටින් එක ඉවරුණාට පස්සේ ඒගොල්ලන් ඒක මේ ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝනර් එකට යවනවා. යවලා එන ඇවිල්ලා ඉන්න ගෙස්ලට සර්ව් කරන්න ඒ කේක් එක අපිට යූස් කරන්නත් පුළුවන්. ඒකත් හරිම ලස්සන කේක් කටින් එකක්. ඒ වගේම හරිම මේ එතකොට කේක් එකේ මේගොල්ලන් කපල් එක කට් කරන කේක් එක ගෙස්ලත් ඒක රස විඳිනවා. ඒකත් හරි අලුත් දෙයක් කියලා මම විශ්වාස කරනවා. පාතරට මනමාලියගේ සාරිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි තෝරන කලර් එක. ඒක සුදු යුවතියකට pure white off white colors ලස්සනට තමගේ හැමත් එක්කම blend වෙලා යනවා. ඒ සාරි සුදු යුවතියකට හරිම ලස්සනයි. අපි දුමුරු වර්ණයෙන් යුතු මනමාලියක් ගැන කතා කරද්දී ඒ මනමාලියට යන ලස්සනම වර්ණ යන්නේ biscuit colors, dull colors. ඒ බ්‍රයිට් එතකොට එයා එකත් ඒ අර සුදු මනමාලිය වගේ ලස්සනට එයාගේ ස්කින් එකත් එක්කම බ්ලෙන්ඩ් වෙලා යන සාරි එකක් අපිට තෝරගන්න පුළුවන්. ඒත් එක්කම සාරිය තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕන තමාගේ සාරි එකේ වර්ක් එක ගැන. වර්ක් එක තෝරා ගැනීමේදී බෝඩ් එක හරිම ලස්සන බෝඩ් එකක් වෙන්න ඕන. මොකද පහතරට මනමාලියගේ සාරියේ highlight වෙන areas තමයි තමාගේ සාරි එකේ බෝඩ් එක. ඒකෙන් bright ලොකු rich look එකක් ගන්න පුළුවන්. එතකොට අපි පහතරට මනමාලියගේ ජැකට් එක ගැන කතා කරද්දී ඒකෙදි පහතරට මනමාලියට ලොකු නිදහසක් තියෙනවා ජැකට් එක නිර්මාණය කර ගැනීමට. deep neck එකක් එක්ක ලස්සන bra cut එකක් එක්ක ලස්සන ජැකට් ස්ලීව් එකක් අපිට දාලා ලස්සන මනමාලියක් නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි තමාට සුදුසු වෙන විදිහට. Just as you watching me, don't
ආඩුව මේ නිලමේදුමට ආපු අත්‍යවශ්‍ය මංගයන් නෙමෙයි. ඉතින් ඒක අද තමන්ගේ ඉන්දියාර ෆොටෝ එකක් ගන්න ආස කට්ටිය ඉල්ලන. ඉතින් අපි සමාජයට ඒක දෙන ඒ වුණාට ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මොකද ඇඳුම හරියට නිර්මාණය කරගන්න බැරි කට්ටිය මේ ආභරණ පෙන්නලා තමයි මේකේ තමන්ගේ දේවල් ප්‍රමෝට් කරන්නේ. ඉතින් මම කියන්නේ ඒවට රැවටෙන්න එපා. සම්ප්‍රදාය බින්දොත් අනිවාර්යෙන් වස් අදිනවා. මොකද අපේ මේ ඇඳුම ඉතිහාසයක් තියෙන ඒ වගේම මගේත් ඉතිහාසයක් තියෙන ගොඩක් අපේ සීයා මේක පටන් ගත්තේ සීයා අපේ නුවර සීයා ඊට පස්සේ අපේ තාත්තා ඊට පස්සේ මම ඒ වගේම මම ශේෂ්ඨය දැන් අවුරුදු 33ක්. එතකොට අපි මේක සම්ප්‍රදාය බිඳලානේ අපි සම්ප්‍රදාය රැගෙන තියෙන අද ඉඳන්. එතකොට මේකේ අපි ඇඳුම හදද්දී මේකට නැකත් තියෙන විශේෂ නැකත් වලින් තමයි අපි ඇඳුම් නිර්මාණය කරන්නේ. මෝස්තර දාන්නේ. මෝස්තර අදිද්දී අපි පේ වෙලා තමයි නෝස්තර ඇඳලා නිර්මාණය කරන්න දෙන්නේ. එතකොට මේ එහෙම වුණාම එතනදී අපිට අපි දන්නවා මේක ඇඳපුවාම කෙනෙකුට මේකේ කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා අපි මේ ඇඳුම් විකෘති කරන්නේ නැතුව මේ සම්ප්‍රදාය අද වෙනකන් රැකගෙන තියෙනවා.